Hey guys, welcome to my channel. ඔන්න ඉතින් සිතුල් පහුව vlog එකේ ඉතුරු ටික තමයි මේ. ඉතින් මේ තියෙන අපේ දෙවෙනි දවස. අපි ඉතින් උදේම ගියා වතුර දන්සලක් වදින්න. ඉතින් සිතුල් පහුව යනකොට වතුර කියන්නේ ඇත්තටම හරිම ආර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන දෙයක්. මොකද සිතුල් පහුව වතුර බොන්න බෑ, පොඩ්ඩක්වත් බොන්න බෑ. හොඳටම කිව්ලයි. ඉතින් මේ පාර නම් හැබැයි වතුර වලින් කිසි අඩුවක් තිබුණේ නැහැ. මොකද වතුර දන්සල් තිබුණා. එතකොට තව සිංහරාජෙන් ගෙන අපු ලොකු බවසරයක් තිබුණා. අපි ගියපු දවස් 3ටම ඇති වෙන්න එතන වතුර තිබුණා හොඳටම. ඉතින් අපි දැන් මේ ඉන්නේ කිරිකෝපි දන්සලක් හෙවීමේ මිෂන් එක. මොකද මට සිතුල් පහුවේ කිරිකෝපි එක අවුරුදු දෙකක් විතර මිස් වෙලා තිබුණේ. ඉතින් ඒකින් හින්දා ලොකු ආසාවක් තිබුණා, ලොකු ක්‍රේවිනයක් තිබුණා සිතුල් පහුවේ කිරිකෝපි එක බොන්න. ඉතින් අපි දැන් ඉන්නේ මේ කිරිකෝපි දන්සල ළඟ. ඉතින් කිරිකෝපි දන්සලෙන් කිරිකෝපි බොන ගමන් මම කියන්නම් සිතුල් පහුවේ දන්සල් ගැන. ඇත්තටම සිතුල් පහුවේ දන්සල් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ තේ, කිරිකෝපි, කෝපි, කුරක්කන්, සව්, බීම, බත්, නූඩල්ස්, රොටි මම කිව්වේ නැති තව ගොඩාක් දන්සල් තිබුණා. ඇත්තටම එහෙම දන්සල් දීපු හැමෝටම ගොඩක්ම පිං. මොකද ඒ කියන්නේ ලේසි නෑ එහෙම ගිහිල්ලා දන්සලක් දෙන එක. මොකද අපි හැමෝම වගේ දන්සල් දෙන්නේ අපි දන්න තැනක, අපි අඳුරන තැනක, අපේ ගමේ එක්ක අපේ ගෙවල් ළඟ එහෙම. එතකොට මෙහෙම මේ දන්සල් දෙන්නේ සිතුල් පහුවේ. ඒ කියන්නේ ඒක ලොකු වැඩක්, ලොකු වගකීම් ගොඩක් තියෙන වැඩක්. ඉතින් එහෙම දන්සල් දෙන අයට මාරම් පිනක් එකතු වෙන්නේ. ඉතින් අපි දවස් 3ම දන්සල් වලින් තමයි කෑව බිව්වේ. ඉතින් ඇත්තටම ඒක ලොකු පිනක්. ඉතින් ඒක තමයි මට කියන්න ඕනේ. ඉතින් දැන් තමයි අපි සිතුල් පහුව වඳින්න යන්නේ. ඉතින් අපි හවස එනකොට 6:00 විතර වුණානේ. ඉතින් ඒ වෙලාවේ වඳින්න යන්න බෑ මොකද රෑ වෙලා. ඉතින් දවල් වඳින්න යන්න බෑ මොකද අවුවයි හොඳටම. ඉතින් අපි හැමෝම කතා වුණේ 3:00ට 4ට විතර යමු කියලා. ඉතින් දැන් අපි මේ වඳින්න යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් සිතුල් පහුව වඳිනවා නම් ස්තූප දෙකක් තියෙනවා වඳින්න. එකක් තමයි දැන් ඔයාලට ඔය පේන ස්තූපය. ඉතින් මේකට පිටිපස්සේ තව එකක් තියෙනවා ගොඩක් උඩට නගින්න. ඉතින් අපි ඉස්සෙල්ලාම යන්නේ එතනට. මොකද එතනට යන්න දෙන්නේ නැහැ ගොඩක් හවස් වෙලා. මොකද බම්රුව ඇවිස්සෙනවා. එතකොට එතන පොඩක් අර කැලෑවක් මැදින් තමයි යන්න තියෙන්නේ. ඉතින් ඒකින්ද එතන හවස් වුණාම යන්න දෙන්නේ නැහැ. ඉතින් අපි ඉස්සෙල්ලාම එතන වැඳලා ඇවිල්ලා මෙතන වදින්න තමයි හිතාගෙන ඉන්නේ. දැන් අපි මේ ස්තූපය පහු කරගෙන මේකෙන් පිටිපස්සට තමයි මේ යන්නේ. එතන වැඳලා ඇවිල්ලා මෙතන වදින්න. ඉතින් අපි මේ යන්නේ පොය දවසනේ. ඉතින් පොය දවසේ ගොඩාක් සිල් ගන්න හිටියා. සාමාන්‍යයෙන් සිතුල් පහුවේ සිල් ගන්න මැති එක 1000කටත් වැඩිය අනිවාර්යයෙන්ම සිල් ගන්න මැති. මොකද ඒ තරම්ම සෙනඟ. ඉතින් මේ දවසේ ඇවිල්ලා හිටියා ගොඩක් ඇමතිවරු එහෙමත් ඇවිල්ලා හිටියා. දැනුත් එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. මම ඉතින් නම් කියන්නේ නැහැ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් අපි බලාගෙන යමු අපි කොහටද යන්නේ කියලා ඉස්සෙල්ලාම. ඉතින් අපි දැන් මේ ඉන්නේ ගල් එනක් ඇතුලේ තියෙන බුදු කුටියක. ඉතින් මේක තියන්නේ මම අර ඉස්සෙල්ලා වලට පෙන්නපු ස්තූපය පහු කරගෙන පල්ලෙහාට බැහැගෙන එනකොට තමයි මේ ගල් එන තියෙන්නේ. ඉතින් අපි මෙතනත් බැඳගෙන මෙතනත් බලාගෙන අපි යමු කැලෑව ඇතුලේ තියෙන ස්තූපය බලන්න. ඉතින් මං කලින් කිව්වනේ පඩිපෙල් බහගෙන එන්න ඕන කියලා මේ ලෙනට මේ හරියෙන් තියෙන්නේ ඔය ඒ පඩිපෙල් ඒ ටික බහගෙන තමයි දැන් අපි ආවේ. ඇවිල්ලා දැන් මෙන්න මේ පැත්තෙන් තමයි අපි යන්නේ කැලෑවේ තියෙන ස්තූපේ බලන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒ ලෙන අපිට පේන්නේ. එක ගල් ලෙනක් දැන් පොඩක් අර හදලා එහෙම තියෙන්නේ. ගල ඇතුලේ තමයි ඉතින් මේ බුදු කුටිය තියෙන්නේ. ඉතින් අපි මෙන්න මෙතනින් තමයි බහගෙන ආවේ. ඉතින් අපි දැන් යමු මෙන්න මේ පැත්තෙන් අපේ කැලෑවේ තියෙන ස්තූපේ බලන්න. දැන් ඔය උඩම තියෙන ස්තූපෙට තමයි අපි යන්නේ. මේ ගඟක් තියෙනවා. මේ ගඟේ කිඹුල්ලෝ ඉන්නවා කියලා තියෙනවා. ඊ ගඟ ළඟට එහෙම යන්න එපා කියලා එහෙම බෝඩ්ස් එහෙම ගහලා තියෙනවා. ඉතින් මෙතනක් තියෙනවා බෙලිමල් දන්සලක්. දැන් මම ඔය පෙන්නන්නේ බෙලිමල් දන්සල රත්පාට හට් එකත් එක්ක තියෙන බෙලිමල් දන්සල. අපි මෙන්න මෙහෙන් තමයි දැන් ආවේ. ඊළඟට දැන් අපි යන්න ඕන උඩට. දැන් අපි මේ උඩට නගින ගමන් තමයි ඉන්නේ. මෙතනදී අපි පොඩක් මෙතන කතා වුණේ මෙතන යන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් පඩිපෙල් තියෙන පාර. අනිත් පාරේ පඩිපෙල් නැහැ. ඒක තනි කැලෑව තියෙන්නේ. ඒ පාරෙන් යන්න ලේසි. පඩිපෙල් තියෙනකින් යන්න අමාරුයි. ඉතින් මේ වෙලාවේදී කොහොම හරි පඩිපෙල් නැති පාර. ඒ කියන්නේ කැලෑ පාර ගොඩක් බඹරු ඇවිස්සලා කියලා කට්ටිය කතා වෙනවා මෙතන. ඒකින් දෙපාරෙන් යන්න එපා කියලා තමයි අපිට කිව්වේ. හැබැයි ඒ පාරෙන් දෙතුන් දෙනෙක් වගේ ආවා. ඒ අයගෙන් අහුවම කිව්වා කෙනෙක් දෙන්නෙක් වගේ තමයි ඉන්නේ. එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ඒ වෙනකොටත් අපේ කට්ටිය පඩිපෙල්
දිගේ උඩට නැගලා ඉවරයි භාගයක්ම. ඉතින් අපිට විතරක් කැලෑ පාරෙන් යන්න බැරි හින්දා අපිත් ඉතින් පඩිපෙළ තියෙන පාරෙන්ම තමයි දැන් මේ යන්න හදන්නේ. හැබැයි මේ පාර ටිකක් අමාරුයි. මොකද චුට්ටක් ඉතින් අමාරුයි අර පාරට වඩා. ඉතින් කරන්න දෙයක් නැහැ. අපිටත් මේ පාරෙන්ම යන්න වෙනවා. ඉතින් කොහමයි පඩිපෙළ තියෙන පාරේ තමයි අපි දැන් මේ උඩටම යන්නේ. ඉතින් මේ මං අතින් අල්ලන් ඉන්න බබා අපේ පොඩි අයියගේ පොඩි මෙක්කෙනා. ඉතින් මම බබාලා 5 දෙනෙකුගේම නැන්ද කෙනෙක්. ඉතින් මේ බබාලා 5 දෙනාගෙන් 4 දෙනෙක්ම මේ ට්‍රිප් එකේ යනවා. ඉතින් මම පෙන්නන්නම් ඉස්සරහට කවුද බබාලා 4 දෙනා කියලා. මේ ඉන්නේ චූටි මෙක්කෙනා. මෙයා තමයි චුට්ටක් බලා ගන්න අමාරු පොඩි මෙක්කෙනෙකුට ඉන්නේ. ඉතින් එයාගේ අම්මයි තාත්තයි දෙන්නම ආවේ නැහැ. ඉතින් ඒව බලා ගන්න වැඩ ගොඩක්ම තිබුණේ මටයි අපේ අම්මටයි. සමහරවිට අපේ අම්මටත් බෑ. සමහරවිට මේ වගේ කඳු එහෙම නගිනකොට මං ඒව වඩාගෙනත් නැංගා. අපේ තව අක්ක කෙනෙකුත් තියෙනවා. ඒ අක්කත් ගොඩක් වඩාගෙන එහෙම අතින් අල්ලන් එක්කන් ගියා. ඉතින් ඒකින්ද මට මේ ට්‍රිප් එක එච්චර ලේසි වෙන්නේ නැහැ. මොකද මේ පොඩි බබත් එක්කගෙන ගියපු හින්දා. ඉතින් දැන් අපි ඉන්නේ මේ භාගයක් තුරට නැගලා උඩටම නැගලා නැහැ. සාමාන්‍ය ගානකට නැගලා ඉන්නේ. ඉතින් මේ තියෙන හරියට පේන view එක. Onside jangan dimuat ya. දැන් නම් ඉතින් අපි අතර මුඩට ඇවිල්ලා ඉන්නේ. තව චුට්ට දුරයි තියෙන්නේ. ඉතින් අපි ඇවිල්ලා වැඳලා කොම ඉවර වෙලා දැන් හැමෝගෙම ෆොටෝස් ගන්න තමයි මේ හදන්නේ. ඉතින් මෙතන ඉඳලා තියෙන්නේ උඩ ෆොටෝස් වීඩියෝස් තමයි. ඔයාලා දකින්නත් ඇති මගේ channel එකේ මම දාලා ඇති මම ගත්ත ෆොටෝස් වීඩියෝස් එහෙම. ඉතින් ඒවත් බැලුවේ නැත්නම් ඒවත් බලලා බලන්න අනිවාර්යෙන් බලලා like එකක් දාන්න. ඉතින් මේ තියෙන්නේ උඩට පේන view එක. ඉතින් හරිම ලස්සනයි මෙතනට අපි සිතුල් පහුවට එන පාරක් පේනවා. වාහන දූවිලි කාගෙන එනවා මෙතනට ලස්සනට පේනවා. එතන වීඩියෝ එකක් නෑ ඇත්තටම. ඒකට සමා වෙන්න. ඉතින් ඔයාලටත් මෙතනට ගිහිල්ලා නැත්තම් ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම යන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලබන අවුරුද්දේ මෙතනට යනකම් දැනට මගේ වීඩියෝ එක බලන්න. ඉතින් අපි දැන් ඇත්තටම හදන්නේ මේ පල්ලෙහාට බහින්න. Pani kira aja amarin. Pakai tidur dah, Ame. Mari. Yang makan waduh. Padi dia apa ya? Padi pilih dia apa nanti? Mai cap එක සාමු. මගේ cap එක දිලිනක ළඟ නේ. නෑ ශානි. දෙකම දෙන්න භූමිගේ. Dekam bumi lagi. දෙකට ආරු. මේක ගන්නේ කොහොමද? නෑ එහෙම කිව්වද මම කිව්වා. අනේ අච්චරම කිව්වා. Mana ain balam padi dia balam bagi. කියන පොත කිව්වා කියලා. මම කියන්න වැටෙන්න වෙන්නේ. හලෝ. ඉතින් ඔය චූටියට පේන ස්තූපෙට තමයි අපි ඊළඟට යන්නේ. ඒක තියෙන පල්ලෙහා. ඉතින් ඒකත් ඔයාලා අනිවාර්යයෙන්ම නෝට් කරගන්න. මොකද ඒක උඩට පේන විදිය. ඉතින් ඇත්තටම මේ වගේ තැන් වලින් මමත් බහිනවා. ඇත්තටම අපේ චූටි බබා හින්දා තමයි මට එතනින් බහින්න බැරි වුණේ. ඉතින් අපි ඇත්තටම දැන් පල්ලෙහාට බහින ගමන් තමයි ඉන්නේ. ඉතින් පල්ලෙහාට කියන්නේ පල්ලෙහාටම නෙවෙයි. මීට පොඩක් පල්ලෙහා තියෙන ගල් තලාවක්. එතන තමයි අපේ අම්මලා උඩට නැගලා බැහැලා දැන් එතන වාඩිලා තමයි ඉන්නේ. ඉතින් අපිත් කට්ටියම මේ යන්නේ දැන් එතනට. එතනටත් ලස්සන වේව් එක පේනවා. ඉතින් අපි දැන් එතනට යමු. ඉස්සලා මෙතනින් බහිමු. මෙතනින් පල්ලෙහා තමයි අපි සෙරප්පු තියන්නේ. සෙරප්පු තියලා තමයි අපි මෙතනින් උඩට නගින්නේ. ඉතින් මේ තියෙන්නේ පල්ලෙහාට අපි සෙරප්පු තියන තැන ඉඳලා උඩට පේන විදිහ. ඉතින් අපි මෙතන ඉඳලා සපත්තු දාගෙන අපි බලමු මෙතනින් පල්ලෙහා තියෙන ගල් තලාවට තමයි දැන් අපි යන්නේ. උඩ ගල්තලාවට යනකම් ඉතින් මම කියන්නම් සිතුල් පව කියන එකේ තේරුම ඒක චිත්තල පබ්බත යන වචනයෙන් උපුටාගත්තු නමක්. එතකොට ඒකේ තේරුම තමයි නිස්කලංක මනසේ කන්ද කියලා තමයි ඉතින් මම දන්නේ. ඉතින් වැඩි විස්තර දැනගන්න ඕන නම් Google එකේ සර්ච් කරලා බලන්න සිතුල් පව රජ මහ විහාරය කියලා. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්. එතකොට තවත් දෙයක් තමයි සිතුල් පවේ ගිහිල්ලා දැන් අපි හිටියේ පිටෙන්නේ තමයි අපි නිදාගත්තේ. එතකොට දැන් සිතුල් පවේ කාමර අරගෙන ඉන්න පුළුවන්. එතකොට එහෙම කාමර පහසුකම් තියෙනවා. එහෙම ඉන්න පුළුවන්. අපිට ඔන්නුනේ නැහැ එහෙම ගිහිල්ලා කාමර අරගෙන ඉන්න. මොකද අපි වෙන තැනක ට්‍රිප් එකක් ගියත් අපි අනිවාර්යෙන් කාමරයක් අරන් ඉන්න ඕනේ. හැබැයි මේ වගේ තැනක විතරයි අපිට පිටෙන් එහෙම නිදා ගන්න පුළුවන්. මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් මේ මෙතන විතරයි. ඉතින් එතන ගිහිල්ලා කාමරයක් අරන් ඉන්නවා කියන්නේ ඒක බොරු වැඩක්. ඉතින් එහෙනම් අපි එහෙනම් වෙන තැනකට යන්න ඕන. ඉතින් මෙතන ගිහිල්ලා කාමරයක් අරන් ඉන්න ඕනේ නැහැ. ඔයාලත් යනවා නම් මම කියන්නේ කාමර ගන්න එපා. එහෙම ගිහිල්ලා පිටෙන්නේ නිදා ගන්න එක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඒක ලබන්න ඒක එක්ස්පීරියන්ස් එක ලබන්න තමයි සිතුල් පහුවට යන්න ඕන. ඉතින් එහෙම තමයි. ඒක තමයි මගේ ඔපිනියන් එක.
ඉතින් වැස්සොත් තමයි චුටි ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි ඉතින් ඒකත් ගිය අවුරුද්දේ තමයි වැහලා තිබුණේ. මේ අවුරුද්දේ නම් වැස්ස නැහැ. හැබැයි ගිය අවුරුද්දේ නම් වැස්සලු. ඉතින් ඊට හැර වෙන ප්‍රශ්න නැහැ පිටින් නිදා ගන්න බැරි වෙන තරම්. ඉතින් එහෙම තමයි. හරි. දැන් අපි උඩ ගල්තලා උඩ ටිකක් වෙලා ඉඳලා දැන් මේ පල්ලෙහාට බහින ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි පල්ලෙහාට බහින්නේ අපි නැගපු පැත්තෙන් නෙවෙයි මම අර ඉස්සෙල්ලා කිව්වත් වගේ අපි කැලෑ පාරෙන් තමයි පල්ලෙහාට බහින්නේ. ඉතින් අතරම ඒ පාරෙන් යන එක ලේසි, නගින එකත් ලේසි, බහින එකත් ලේසි. ඉතින් අපිට එනකොට එන්න බැරි වුණා. ඒකින්ද තමයි අපි යනකොට මේ පැත්තෙන් යන්නේ. මේ සිතුල් පහුවේ ආවා. ඔය තාරුවක් ඉතින් අපි කළුවට වෙන්න කලින් කොහොම හරි පල්ලෙහාට බහගත්තා. ඉතින් අපි උඩට නගින්න යන කලින් අපිට මෙතන හම්බ වෙනවා. හැබැයි අපි එතනට වැන්දේ නැහැ. මොකද උඩට යනකොට ටිකක් හවස් වෙයි කියලා. ඉතින් අපි ඊළඟට යන්න ඉන්නේ දැන් ඔය මම පෙන්නන තැනට. අපි ඉස්සලා මෙතන වැන්දලා එතනට යමු. එතනට යනකොට චුට්ටක් කරුවල වුණා. අපි ඉස්සලා මෙතන වැන්දලා මෙතන බලලා එතනට යමු. Hi guys. Hi guys. Hi guys. Hi hi. Hi. आज सितुल ඉතින් අපි දැන් යන්නේ මේ වගේ තැනකට. මම ඔය පැත්තෙන් ෆොටෝ එකක් දාලා තියෙනවා. මොකද මම මේ ෆොටෝ එක දැම්මේ අපි මෙතනට යනකොට රෑ වුණා චුට්ටක්. ඉතින් ඔයාලට පොඩි ඒ වගේ එතන චුට්ටක් බලා ගන්නත් එක තමයි මම මේ ෆොටෝ එක දැම්මේ. ඉතින් අපි අතන කන්දත් නැකලානේ අපි දැන් මේ පඩි පෙළ නගින්නේ. ඒකෙන් චුට්ට දාඩි දාලා ඉන්නේ ගණන් ගන්න එපා. ඉතින්
ඇතර මුඩට මාර ලස්සනයි අපි ඉන්න තැන් එහෙමත් උඩට හොඳට ලස්සනට පේනවා අපි උඩට ගිහලා බලමු උඩට පේන view එක කොහොමද උඩ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන අපි චුට්ටක් උඩට නැගලා ඉන්නේ. මේ ටිකේ තමයි කට්ටිය සිල් අරගෙන එහෙම ඉන්නේ. ඉතින් මමත් සිල් අරගෙන තියෙනවා එක පාරක් සිතුල්පහුවේ. ඉතින් මේ පාරට ආසාවෙන් හිටිය සිල් ගන්න. හැබැයි බැරි වුණා. ඉතින් අපි උඩට ගිහලා බලමු කොහොමද උඩට පේන view එක කියලා. ඉතින් දැන් අපි ඉන්නේ උඩටම නැගලා ඉන්නේ. ඉතින් මෙතනට view එක පේන විදිය දවල්ට එක විදියක්, රැට එක විදියක්. රැට තියෙන වෙනම ලස්සනක්, දවල්ට තියෙන්නේ වෙනම ලස්සනක්. ඉතින් දවල්ට පේන විදිය නම් ඉතින් මට පෙන්න ගන්න බැරි වුණා. ඉතින් මේ තියෙන්නේ රැට පේන විදිය. රැටත් ලස්සනයි, ලයිට් එහෙම දාලා තියෙන හින්දා. ඉතින් මේ තියෙන්නේ ඉතින් උඩම තියෙන විදිය. ඉතින් හරිම ලස්සනයි, හරිම කාම්. ඉතින් එහෙම තමයි. ඉතින් මෙතනට පේනවා අපි කලින් ගිහපු බෝධියත් ලස්සනට පේනවා පැත්තෙන්. ඉතින් ඒකත් ඉස්සරහට බලා ගන්න පුළුවන් කොහොමද මෙතනට මේ බෝධිය පේන්නේ කියලාත්. ඉතින් බලාගෙන යමු අපි. ඔන්න ඉතින් මෙහෙම තමයි අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස් ඉවර වෙන්නේ. ඉතින් මෙහෙම තමයි කට්ටිය නිදාගන්නේ. මම ඒකෙත් චුටි වීඩියෝ එකක් ගත්තා ඔයාලට එකත් බලා ගන්න. මේ තියෙන්නේ අපි නිදා ගන්න තැන. ඉතින් අපි කට්ටියම දැන් කාලා තමයි ඇවිල්ලා ඉන්නේ නිදා ගන්න. දැන් වෙලාව රෑ 11ට වගේ ඇති. ඉතින් මෙහෙම තමයි ඉතින් අපේ දෙවෙනි දවස් ඉවර වෙන්නේ. ඉතින් අපි හෙට යනවා සිතුල්පහුවෙන්. අපි ඒ vlog එක බලමු. ඉස්සරහට මම ඒකත් edit කරන ගමන් තියෙන්නේ. මම ඒකත් ඉක්මනට බලන් එන්නම්. ඉතින් thank you මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම්. එහෙනම් අපි ඉක්මනටම next වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් මම ඔයාලට ආයෙත් කියන්නේ සිතුල්පහුව ගිහිල්ලා නැත්නම් ලබන පාර සිතුල්පහුවේ යන්න ඔයාලා හැමෝටම අවස්ථාවක් ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම ඉක්මනට ගිහිල්ලා එන්නම්. bye bye.